හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට? ඔන්න මම අදත් තව අලුත් ලස්සන කතාවක් ඔයාලට අරගෙන ආවා. මේක ටිකක් ශෘංගාරාත්මක කතාවක් නිසා පොඩි අයයි මේ වගේ කතාවලට අකමැති අයයි නම් බලන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද කතාව බලන්න. කොළඹ පුංචි කුලී ගෙදරක අමාරුවෙන් ජීවත් වුණු කසුන්ටයි එයාගේ වයස අවුරුදු 22ක අහිංසක ඒත් හරිම ලස්සන පිරිපුන් පෙනුමක් තියෙන ගමේ බිරිඳ මල්කිටයි තමන්ගේ දෛවය වෙනස් වෙන chance එකක් හම්බුනේ එංගලන්තේ නාපු සල්ලි තියෙන විදේශිකයින් දෙන්නෙක් නිසා. කසුන්ගේ කාර් එකේ යන මේ ට්‍රිප් එක අතරතුරදී මල්කිගේ සුන්දරත්වයට දැඩිව ආකර්ෂණය වුණු ඒ විදේශිකයින් දෙන්න සති දෙක පුරාම මල්කිව එයාලගේ විශේෂ සමීප මිතුරියක් විදියට තියාගන්න කසුන්ට ලක්ෂ 15ක විශාල මුදලක් යෝජනා කළා. ආර්ථික අමාරුකම් හමුවේ අනාගතය ගැන හිතපු කසුන් අකමැත්තෙන් වුණත් මල්කිව මේකට කැමති කරගත්තා. පළමු රාත්‍රියේදීම හුදකලා ප්‍රයිවට් විලා එකකදී ලක්ෂ 2ක අත්පිට මුදලක් කසුන්ගේ සාක්කුවට වැටෙද්දී ඩ්‍රයිවර් කාමරේ මහා අඳුරේ කසුන් විඳවේ Tamanගේ බිරිඳව සල්ලිට ඈත් කළා නේද කියන පසුතැවීමෙන්. හැබැයි ඒ වෙලාවේ මේන් රූම් එක ඇතුලේ හිටපු මල්කිට දැනුනේ වෙනදාට වඩා අමුතුම නොසන්සුන් ආකර්ශනීය උණුසුමක්. ඒ විදේශිකයින්ගේ මෘදු ඒත් සෙනෙහස පිරිණු ස්පර්ශයන් හමුවේ එයාගේ පැරණි අහිංසකකම දිය වෙලා ගිහින් මල්කියේ අලුත්ම අත්දැකීමට සම්පූර්ණයෙන්ම යටත් වුණා. පහුදා උදේ පාන්දර වෙද්දී ඒ එක රාත්‍රියෙන් මල්කිගේ මුළු ජීවිතේම වෙනස් වෙලා ඉවරයි. දැන් යාලා ලෑස්ති වෙන්නේ එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන ගමනේ ඊළඟ අදියරටයි. ඊළඟ දවසේ උදේ ඉරේලිය වැටෙද්දී හික්කඩුවේ ප්‍රයිවට් විලාවේ පරිසරයේ පුරාම තිබුණේ අමුතුම නොසන්සුන් නිහඬතාවයක්. කසුන් ඩ්‍රයිවර් කාමරයෙන් එළියට ඇවිත් සාලේ සෝෆා එකකින් වාඩි වුණේ පපුව අතුලෙන් එන ලොකු බරකින්. එයාගේ ඇස් නතර වෙලා තිබුණේ මේන් රූම් එකේ වැහිලා තිබුණු ලී දොර ළඟ. ඊයේ රෑ ඒ දොර පිටිපස්සේ සිද්ධ වෙච්ච දේවල් මතක් වෙද්දී එයාගේ මුළු ඇඟම කිලිපොලා ගියා. තමන්ගේ අහිංසක බිරිඳව වෙනත් පිරිමි දෙන්නෙක්ගේ තුරුලට යවවා නේද කියන පසුතැවීම එයාගේ හිත තදින්ම වද දුන්නා. හැබැයි සාක්කුවේ තියෙන රුපියල් ලක්ෂ 2 අත්පිට මුදල තද කරලා අල්ලද්දී ඒ පසුතැවීම අනාගතයේ මනෝරාජ්‍ය නැසේ යටපත් වුණා. ටික වෙලාවකින් මේන් රූම් එකේ දොර හිමින් ඇරුණා. විදේශිකයෝ දෙන්නත් එක්ක මල්කි එළියට ආවා. මල්කිව දැකපු ගමන් කසුන්ගේ පපුව හෝස් ගාලා පත්තු වුණා. එයාගේ ඇස් අදහ ගන්න බැරි වුණා. මල්කි හිටියේ මහා මහන්සි පාටකින් වුණත් ඒ මහන්සිය යටින් එයාගේ මූණේ තිබුණේ වෙනදාට වඩා අමුතුම තෘප්තිමත් බවක් සහ ප්‍රභාවයක්. ඊයේ කාර් එකට නගිද්දි හිටපු අහිංසක ගමේ කෙල්ලගේ ඒ ලැජ්ජාශීල බව අස්සෙන් අලුත්ම විදියේ පිරිපුන් සරාගී ස්වරූපයක් ඉස්මතු වෙලා තිබුණා. එයා කසුන්ගේ ඇස් දිහා කෙලින් බලන්න බැරුව ලැජ්ජාවෙන් බිම බලා ගත්තත් එයාගේ ගමන බිමන පවා වෙනස් වෙලා තියෙන බව කසුන්ට තේරුණා. කෑම කාලා ඉවර වෙච්ච ගමන් කට්ටියම ආපහු කාර් එකට නැග්ගා. ගමනාන්තය වුණේ හික්කදුව සහ ගාලු මුහුදු තීරය. කාර් එක පනගන්වලා හයිවේ එක දිගේ ඇදී යද්දි මල්කි හිටියේ පිටිපස්සේ සීට් එකේ විදේශිකයෝ දෙන්න මැද හිර වෙලා. කසුන් ඉදිරිපස රියර්විව් කණ්ණාඩියෙන් පිටිපස්ස බලද්දි එයාට දැක ගන්න ලැබුණේ නොසන්සුන් දර්ශනයක්. ඒ දෙන්න මල්කිගේ දෙපැත්තෙන් අත්තියන් එයාගේ උරහිස් පිරිමැදිමින් හරිම ලෙන්ගතුව මොනවාදෝ කියවනෝ. මල්කි ලැජ්ජාවෙන් තොල් තද කරන් බිම බලාගෙන හිටියත් ඒ අලුත් ස්පර්ශයන්ට එයාගේ සිරුරෙන් කිසිම ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. කසුන් අර පෙනෙන සුපිරි බීච් වෙයා ෂොප් එක ළඟ කාර් එක නවත්තන්න. ඉස්සරහා හිටපු විදේශිකයා එක පාරකම කිව්වා. කසුන් කාර් එක පාර අයිනේ පාක් කළා. ඒක විදේශිකයන්ටම වෙන්වුණු අතිශය මිල අධික බීච් වෙයා ෂොප් එක. ඕන් දෙදෙනා මල්කිගේ අතින් අල්ලගෙන ෂොප් එක ඇතුළට එක්කන් ගියා. කසුනුත් නිකමට වගේ යාළ පස්සෙන් ඇතුළට ගියා. ෂොප් එක ඇතුලේ තිබුණි විදේශික තරුණියන් මුහුදු වෙරළේ ඇඳින අතිශය විවෘත ඇඟ හොඬටම පෙනෙන ඇඳුම්. විදේශිකයෝ දෙන්න එක එක ඇඳුම් මරන් මල්කිගේ ඇඟට තියතියා බැලුවා. අවසානයේ එයාලා තෝරගත්තේ අතිශය ආකර්ශනීය කුඩා රතු පාට පිහිනුම් ඇඳුමක්. ඒකෙන් සිරුරේ හැඩය සම්පූර්ණයෙන්ම කෙපිලා පෙනෙනවා. මල්කි මේක ඇඳලා ෆිටිං රූම් එකෙන් එළියට එන්න. එක්කෙනෙක් ඒ ඇඳුම මල්කිගේ අතට දෙමින් කිව්වා. මල්කිට හුස්ම හිර වෙන්න ආවා. ගමේ හැදුණු කවදාවත් Tamanගේ ඇඟ වෙන පිරිමින්ට තියා මහත්යාටවත් මෙහෙම විවෘතව පෙන්නලා නැති මල්කි වෙවුලන අත් දෙකෙන් මේ කුඩා රතු ඇඳුම අරන් ෆිටිං රූම් එක ඇතුළට ගියා. විනාඩි 5කට විතර පස්සේ ෆිටිං රූම් එකේ දොර හිමින් ඇරුණා. එළියට ආපු මල්කිව දැකපු ගමන්
එතන හිටපු විදේශිකයන්ගේ විතරක් නෙවෙයි ඈතින් හිටපු කසුන්ගේ ඇස් දෙකට උඩ ගියා. කසුන්ගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒ කුඩා රතු පිහිනුම් මැඳුම මල්කිගේ තඹ පැහැති පිරිපුන් සිරුරට මාරම විදිහට කැපී පෙනුණා. එයාගේ පිරිපුන් උරහිස් සිහින් ඉන සහ රන්වන් පැහැති කලවා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විවෘතයි. එයා ලැජ්ජාවෙන් Tamanගේ පපුව හරහා අත් දෙක තියාගෙන බිම බලාගෙන වෙවුලමින් හිටියා. හැබැයි ඒ අහිංසක ලැජ්ජාව නිසා එයාගේ සිරුරේ තිබුණ සරාගී ආකර්ෂණය 10 ගුණයකින් වැඩි වෙලා තිබුණා. ඒ දෙන්නගේ ඇස්වල තිබුණේ සගවා ගන්න බැරි අතිශය දැඩි ජයග්‍රාහී බැල්මක්. එයාලා මල්කි ළඟට ඇවිල්ලා එයාගේ විවෘත උරහි සල්ලලා අගය කළා. ඒ කතාව ඇහුණු ගමන් කසුන්ගේ මුළු ඇඟම රත් වුණා. එයාගේ හිත ඇතුලේ තිබ්බ පිරිමි අභිමානය සහ තද කේන්තිය එකපාරටම එළියට ආවා. Tamanගේ බිරිඳ කාමරයක් ඇතුලේ එයාලා එක්ක ඉන්න එක වෙනම දෙයක්. හැබැයි මුළු හික්කඩුවටම පෙනෙන්න දේශීය පිරිමි පිරුණු ප්‍රසිද්ධ බීච් එකක Tamanගේ බිරිඳ මෙහෙම විවෘත ඇඳුමකින් යන එක කසුන්ට දරා ගන්න බැරි වුණා. කසුන් නික්මනින් ඉදිරියට ආවා. "නෑ සර්, ප්ලීස් මට ඒකට නම් එකඟ වෙන්න බෑ." කසුන් තදින් කිව්වා. "මෙතන තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ පබ්ලික් බීච් එකක්. මෙතන ඕනතරම් ලංකාවේ කොල්ලෝ, ඩ්‍රයිවර්ලා, ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. මගේ වයිෆ් මෙරෙම කුඩා ඇඳුමක් පිටින් ඊ සෙනගස් යන එක මට මාරම ලැජ්ජාවක්. වෙන මොනවා කළත් කමක් නෑ. ප්ලීස් මේක කරන්න එපා." කසුන්ගේ ඒ වචන ටිකත් එක්කම එක විදේශිකයෙක්ගේ මූණේ තිබුණු හිනාව සැනකින් අතුරුදහන් වුණා. එයාගේ ඇස් දෙක සීරියස් වුණා. එයා Tamanගේ කලිසම් සාක්කුවට අත දාලා ලොකු සල්ලි කට්ටියක් එළියට ගත්තා. ඒකේ ලක්ෂයක අලුත්ම සැර සුවඳ හමන රුපියල් කොළ තිබුණා. ඔහු එකපාරටම කසුන්ගේ ළඟට ඇවිත් ඒ සල්ලි තොගේ කසුන්ගේ පපුවට තද කරලා එයාගේ අතට එබුවා. ඊට පස්සේ එයා කසුන්ගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා අතිශය තද තර්ජනාත්මක හඬින් කිව්වා. "කසුන්, listen to me carefully. අපි ඔයාට ලක්ෂ 15ක් දෙන්නේ. අපිට ඕන විදිහට අපේ ප්ලෑන් එකට විනෝද වෙන්න. අපි කියන දේවල් වලට ලිමිට් දාන්න ඔයාට අයිතියක් නැහැ. මෙන්න තව ලක්ෂයක්. හැබැයි මතක තියාගන්න, ඔයා ආයෙමත් අපේ ප්ලෑන් වලට විරුද්ධ වෙන්න හදලා අපේ විනෝදයට බාධා කළොත් ඉතිරි ලක්ෂ 13න් එක රුපියලක්වත් ඔයාලට හම්බෙන්නේ නැහැ. අපි මේ දැම්ම වෙන එකගේ කාර් එකක් බුක් කරන් යනවා. තීරණය ඔයාගේ." ඒ තර්ජනයත් එක්කම කසුන්ගේ මුළු ඇඟම මොහොතකට ගල් වුණා. එයාගේ පපුවට තදවුණු ලක්ෂයක සල්ලි කොළවල උණුසුම එයාට දැනුණා. එක පැත්තකින් Tamanගේ බිරිඳව ප්‍රසිද්ධියේ ඒ වගේ ඇඳුමකින් සිටීමට ඉඩ හැරීමේ දැඩි ලැජ්ජාව සහ පිරිමි කේන්තිය. අනික් පැත්තෙන් මේ එක මොහොතින් නැති වී යා හැකි ලක්ෂ 13ක මුදල සහ නැවතත් අර පැරණි දුක්පත් කුලී ගෙදර ජීවිතයට වැටීමේ බිය. කසුන් වෙවලන අත්වලින් මේ සල්ලි කොළ ටික තද කරලා අල්ලගත්තා. එයා මල්කි දිහා බැලුවා. මල්කිත් බයෙන් සහ කුතුහලෙන් කසුන් දිහා බලන් හිටියා. කසුන්ගේ පිරිමි අභිමානය සල්ලියට යට වුණා. එයා හීන් සුසුමක් හෙලා ඔළුව බිම නැමා ගත්තා. "ඕකේ සර්, I'm sorry." කසුන් ගොත ගසමින් කිව්වා. විදේශිකයාගේ මූණේ ආපහු ජයග්‍රාහී හිනාවක් මතුවුණා. එයා මල්කිගේ සිහින් ඉනවට අත දාගත්තා. "good boy කසුන්. දැන් කාර් එක බීච් පැත්තට ගන්න." කිව්වා. මල්කි උඩින් පොඩි ටවල් එකක් විතරක් දාගෙන ඒ කුඩා රතු පිහිනුම් මැදුම පිටින්ම ආපහු කාර් එකට නැග්ගා. කසුන් බිම බලාගෙන ඩ්‍රයිවිං සීට් එකකින් වාඩි වුණා. එයාගේ සාක්කුවේ දැන් ලක්ෂ 3ක සල්ලි තියෙනවා. හැබැයි එයාගේ හිත ඇතුලේ තිබුණේ මහා නොසන්සුන් රහසිගත බියක්. මන්ද ඊළඟට එයාලා යන ප්‍රසිද්ධ මුහුදු වෙරළේදී Tamanගේ බිරිඳගේ ඒ පිරිපුන් සිරුර 100 ගණනක් පිරිමින්ගේ ඇස් ඉස්සරහා විවෘතව පෙනෙන්නට නියමිත නිසා. හික්කඩුවේ ප්‍රධාන මුහුදු වෙරළට කාර් එක ළඟා වෙද්දී දවල් ඉරේලිය වෙටි මුහුදු වෙරළම රන් පැහැයින් බැබළුණා. වෙරළ පුරාම විදේශිකයන්, ලංකාවේ කොල්ලෝ, ඩ්‍රයිවර්ලා වගේම ලයිෆ් ගාඩ්ලා පිරී හිටියා. කසුන් කාර් එක පාරායිනේ පාක් කරලා ඈතින් නතර වුණේ හිත ඇතුලෙන් එන මහා නොසන්සුන් බයකින් සහ ලැජ්ජාවකින්. ඔවුන් දෙදෙනා මල්කිගේ දෙපැත්තෙන් අල්ලගෙන වැලි පාර දිගේ ඉදිරියට ආවා. මල්කි Tamanගේ විවෘත බව වසාගන්න උඩින් දාගෙන හිටපු ටවල් එක තද කරලා අල්ලගෙන බිම බලාගෙන වෙවුලමින් ඇවිද්දා. එක පාරටම මුහුදු වෙරළට ආපු ගමන් එක්කෙනෙක් hina වෙවි මල්කිගේ ඔරහිස උඩ තිබුණු ඒ ටවල් එක පාරටම ඇදලා අයින් කළා. මොහොතකට මුළු වෙරළේම තිබුණු සද්දේ නැවතුණා වගේ දැනුණා. ඒ කුඩා රතු පිහිනුම් ඇඳුම පිටින් තඹ පැහැති පිරිපුන් සිරුර එලිදල වුණු මල්කිව දැකපු ගමන් වෙරළේ හිටපු හැම පිරිමියෙකුගේම ඇස් නතර වුණේ එයාගේ සිරුර ළඟ.
වෙරළේ හිටපු දේශීය කොල්ලෝ, ලයිෆ් ගාඩ්ලා, සර්ෆින් කරන උන් හැමෝම Tamanගේ වැඩ නවත්වලා ආකර්ශනීය නොමැකෙන බැල්මෙන් මල්කිගේ පිරිපුන් ඔරහිස්, සිහින් ඉන සහ රන්වන් පැහැති කලවා දිහා බලන් හිටියා. මල්කිට මුලින්ම මහ ලැජ්ජාවක් සහ බයක් දැනුණා. එයා Tamanගේ මහත්තයා හිටපු කාර් එක පැත්තට ඇස්යවුමා. කසුන් ඈත ඉඳන් පපුව වේගයෙන් ගැහෙමින් Tamanගේ බිරිඳ දිහා මුළු බීච් එකම බලන් ඉන්න හැටි අසරණව බලන් හිටියා. හැබැයි Tamanගේ මහත්තයා බලන් ඉද්දිම වෙන පිරිමි සිය ගණනක් Tamanගේ සිරුර දිහා ඒ තරම් ආශාවෙන් බලන් ඉන්න බව තේරෙද්දී මල්කිගේ හිත ඇතුලේ අමුතුම නොදන්නා රහසිගත ආශාවක් සහ තද නොසන්සුන් කිලිපොලා යාමක් ඇති වුණා. ගමේ හැදුණු අහිංසක කෙල්ලගේ සීමාවන් ඒ බැල්මවල් හමුවේ දිය වෙලා යද්දී එයා ඔවුන්ගේ අත් අල්ලගෙන හීන් හිනාවක් දාලා මුහුදු වතුරට බැස්සා. විදේශීය තරුණයින් දෙන්න මල්කිව වතුර ඇතුලේදී වට කරගෙන එයාගේ ඇඟට වතුර ගහමින් හරිම ලෙන්ගතුව එයාට ලං වුණා. මල්කිත් ඒ අලුත් නිදහස සහ අවධානය විඳිමින් එයාලා එක්ක සතුට වුණා. පැයකට විතර පස්සේ මුහුදු වතුරෙන් තෙතබරිත වුණු මල්කි ඒ කුඩා රතු පිහිනුම් ඇඳුම පිටින්ම ආපහු කාර් එකට නැග්ගේ තෙතබරිත වුණු සිරුරෙන්. එයා පිටිපස්ස සීට් එකේ ඒ දෙන්න මැද වාඩි වුණා. කසුන් කාර් එක ඩ්‍රයිව් කරන අතරමඟදී රියර් view කණ්ණාඩියෙන් පිටිපස්ස සීට් එක දිහා බලන් හිටියා. තමන්ගේ බිරිඳ තෙත ඇඳුම පිටින් වෙන පිරිමි දෙන්නෙක්ගේ ආදරණීය ස්පර්ශයන් ලබමින් දැස් පියාගෙන ඉන්න හැටි දකිද්දී කසුන්ගේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. සල්ලිට ඈත් කළ බිරිඳගේ ඒ වෙනස් වුණු සරාගී ස්වරූපයේ ඉදිරිපිට කසුන් මොහොතකට ශීතල වී ගියා. කාරෙට තංගල්ලේ හුදකලා උස තාප්පු වලින් වටවුණු සුපිරි ප්‍රයිවට් පූල් විලාවකට ළඟා වෙද්දී රෑ 8 පහුවෙලා තිබුණා. නගරේ කෝලාහලයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණු ඒ හුදකලා විලාවේ පරිසරය පුරාම තිබුණේ අමුතුම නිහඬ බවක්. රෑ අහසේ හඳ ඇලිය එක්ක වෙරළට ගහන රැල්වල සද්දි විතරක් ඈතින් හීන් සැරේ ඇහුණා. විලාව මැද තිබුණු පූල් එක වටේට නිල් පාට ලයිට් පත්තු වෙලා තිබුණා. පූල් එකේ නිල් වතුර මත ඒ ඇලිය වැටිලා මුළු පරිසරයටම අමුතුම මායාකාරී පෙනුමක් එක්කලා. හීන් සින්දුවක් පැත්තකින් වාදනය වෙද්දී ඒ විදේශිකයින් දෙන්න ලොකු බීම බෝතලයකුයි විවිධ සැර කොක්ටේල් ಜಾති පූල් එක ළඟ තිබුණු ලී මේසේ උඩින් තිබ්බා. මල්කිත් ඒ වෙද්දී තමන්ගේ කලින් ඇඳන් හිටපු කුඩා රතු ඇඳුම පිටින්ම සාලෙන් පූල් එක පැත්තට ආවා. ඔවුන්ගේ ආරාධනයෙන් මල්කි පූල් එකේ උණුසුම් වතුරට බැස්සා. දවසේ තිබුණ මහන්සියත් එක්ක ඒ උණුසුම් වතුර ඇඟට දැනෙද්දී මල්කිට දැනුනේ මාරම පහසුවක්. එයා පූල් එක මැද පිහිනමින් සතුටු වෙද්දී අර දෙන්නත් වතුරට බැහැලා එයා ළඟට ආවා. වතුරේ යටදී ඔවුන් මල්කිට හරිම ලෙන්ගතුව ලං වුණා. වතුරේ සිසිලස අතරින් එයාලගේ ඇඟේ තද උණුසුම මල්කිට තදින් දැනෙන්න ගත්තා. එයාලා මල්කිට සැර කොක්ටේල් වීදුරුවක් දික් කරද්දී මල්කිත් කිසිම අකමැත්තක් නැතුව ඒක එක හුස්මට බීලා දැම්මා. කොක්ටේල් එකේ සැරත් එක්ක එයාගේ ඔළුව ටිකක් කැරකෙන්න ගත්තා. මේ අතරේ කසුන් හිටියේ පූල් එක අයිනේ තිබුණු සෝෆා එකක වාඩි වෙලා අතේ බීම වීදුරුවක් අරන් මේ හැම දෙයම දිහා බලන් ඉන්න. සාක්කුවේ තියෙන සල්ලි ගැන හිතලා හිත හදාගන්න හැදුවත් තමන්ගේ බිරිඳ වෙන පිරිමි දෙන්නෙක් එක්ක වතුර ඇතුලේ මෙච්චර ලං වෙලා ඉන්න හැටි දකිද්දී එයාගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුණා. හැබැයි ඒ වේදනාව අස්සෙන් එයාට අමුතුම නොසන්සුන් රහසිගත උද්දීපනයකුත් දැනෙන්න ගත්තා. එයා කිසිම දෙයක් නොකර නිහඬවම වීදුරුව හිස් කළා. තමන්ගේ මහත්තයා ඈතින් ඉඳන් බලන් ඉන්න බව මල්කි හොඳටම දැනන් හිටියා. හැබැයි ඒ බැල්ම නිසා එයා පසුබට වෙනවා වෙනුවට එයා ඇතුලේ තිබුණු රහසිගත ආශාව තවත් වැඩි වුණා. සැර බීමත් එක්ක එයා තවත් නිදහස් වුණා. ඒ තරුණයන් දෙන්නගේ එක් එක්ක සෙල්ලම්කාර ඉල්ලීම් වලට එයා කිසිම බයක් නැතුව එකඟ වුණා. එයාලා මල්කිව වතුර ඇතුලේදී උඩට උස්සමින් එයාගේ තෙත බරිත වුණු සිරුර තමන්ගේ පපුවට තද කරගනිද්දී මල්කි මහ හඩින් hina වෙමින් එයාලගේ ගෙලවට අත් යවුවා. තමන්ගේ අහිංසක ලැජ්ජාශීලී බිරිඳ තමන්ගේ ඇස් ඉස්සරහම වෙනස් වෙන හැටි කසුන් අසරණව ඒත් නොසන්සුන් හැඟීමෙන් යුතුව බලන් හිටියා. රෑ තවත් බෝ වෙද්දී පූල් එකේ තිබුණු උණුසුම තවත් වැඩි වුණා. මල්කිගේ hina සද්දෙයි ඒ විදේශීය තරුණයින්ගේ කතාබහයි ඊ හුදකලා විලාවේ නිහඬ බව සම්පූර්ණයෙන්ම බිඳලා දාලා තිබුණා. කොක්ටේල් වීදුරු කීපයක්ම හිස් කරපු මල්කි දැන් හිටියේ සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝකයක. වෙනදට අඳුරටත් බය වුණු ඒ ගමේ කෙල්ල දැන් කිසිම බයක් සැකක් නැතුව Tamanගේ සිරුරේ හැඩය සහ සුන්දරත්වය මේ අලුත් පිරිමි දෙන්න ඉස්සරහ නිදහසේ විඳිමින් හිටියා. පැයකට විතර පස්සේ වතුරෙන් ගොඩට ආපු මල්කිගේ ඇඟට තැද වෙලා තිබුණ ඊ ලස්සන රතු පාට පිහිනුම් ඇඳුමෙන් වතුර බින්දු බේරෙද්දී එක තරුණෙක් ඉක්මනින් ඇවිත්
එයාගේ ඇඟ වටේට ලොකු සුදු පාට ටවල් එකක් කොතලා එයාව උණුසුම්ව Tamanගේ පපුවට තද කරලා තුරුල් කරගත්තා. අනිත් කෙනා මල්කිගේ තෙත කොණ්ඩේ පිරිමැදිමින් එයාගේ කනට කරලා මොනවදෝ රහසින් කිව්වා. ඒ කතාවට මල්කි මහ හඬින් hina වෙලා ඒ තරුණයාගේ පපුවට හේතු වුණා. කසුන් ඒ දිහා බලාගෙන හිටි හෙල්ලෙන්නවත් අමතක වෙලා වගේ. මල්කි එකපාරක්වත් කසුන් ඉන්න පැත්ත හැරිලා බැලුවේ නැහැ. එයාගේ මුළු අවධානයම තිබුණේ Tamanව වර්ණනා කරන, Tamanක අනුත්ම ආකර්ෂණයක් සහ ප්‍රබෝධයක් දෙන ඒ පිරිමි දෙන්න ළඟ විතරයි. ටික වෙලාවකින් ඒ තරුණියෝ දෙන්නා මල්කිව මැදි කරගෙන විලාවේ ඇතුලේ තිබුණු ලොකු නිදන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. දොර ළඟට ගිය මල්කි එකපාරටම නැවතිලා ආපස්සට හැරිලා පූල් එක අයිනේ තනියම වාඩි වෙලා ඉන්න කසුන් දිහා බැලුවා. ඒ බැල්මේ කිසිම අහිංසක කමක්, බයක් හරි ලැජ්ජාවක් හරි තිබුණේ නැහැ. ඒ වෙනුවට එතන තිබුණි Tamanගේ මේ අලුත් වෙනස් වීම ගැන තියෙන ආඩම්බරයක් සහ Tamanගේ මහත්යාට දරා ගන්න බැරි තරමේ සරාගී නොසන්සුන් පෙනුමක්. ඇය හීන් හිනාවක් දාලා දොරෙන් ඇතුළට ගියා. මේන් රූම් එකේ දොර වැහෙන සද්ද ඇහෙද්දි කසුන් ආයෙමත් බීම වීදුරුව තොල්වලට තියාගත්තා. කාමරේ ඇතුලෙන් ඇහෙන හීන් හිනා සද්ද එක්ක එයාගේ පපුව ගෙහෙන වේගය වැඩි වුණා. සාක්කුවේ තියෙන සල්ලි මිටියට අත තියද්දි ඒකේ ඝනකම එයාට දැනුණත් ඒකෙන් හිත හදාගන්න දැන් අමාරුයි කියන එයාට තීරුණා. ට්‍රිප් එකේ තව දවස් ගාණක් ඉතුරු වෙලා තියෙනවා. මේ ගමන ඉවර වෙද්දි මල්කි කොයි වගේ තැනකට යයිද, Tamanට මොනවා වෙයිද කියන බයත් එක්කම හෙට උදේට මුහුණ දෙන්න වෙන අලුත්ම දේවල් ගැන අමුතුම කුතුහලයක් සහ රහසිගත ආශාවක් කසුන්ගේ හිතේ වැඩෙන්න පටන් ගත්තා. අද කතාව ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ කතා තව බලන්න ආසනම් මගේ channel එක subscribe කරන්න වගේම වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවක් අරගෙන ආයි එන්නම්. එතකන් goodbye.